හායි ඔයාලා දන්නවද බත් නැතුව රයිස් හදන්න පුළුවන් කියලා? ඔව් පුළුවන්. එන්නකො මං කියලා දෙන්න කොහොමද කරගන්නේ කියලා. අපට අවශ්‍ය වෙනවා හබලපිති ග්‍රෑම් 200ක්. ඊට පස්සේ අපිට බටර් ටිකක් ඕන. චූටියට කපාගත්ත කැරට් ටිකක්, ලීස් ටිකක්, හීනියට කපාගත්ත ගෝව ටිකක්, කරපිංචා, තලාගත්ත ඉඟුරු සුදු ලූණු, බී ලූණු ගෙඩියක්. මේ ටික තමයි අපට අවශ්‍ය වෙන්නේ. මුලින්ම අපි හබලපෙති ටික හොඳට සෝදගමු. දෙපාරක් විතර හොඳට මේ දූවිලි යනකම් ඔයා මේක සෝදලා විනාඩි 5ක් විතර වතුර බේරෙන පැත්තකින් තියාගන්න. දැන් අපි යමු තාච්චිය ලිපේ තියලා තෙල් පොඩ්ඩක් දාලා බටර් ටිකක් එකතු කරගමු. මේ තෙල් ටික බටර් ටික රත් වීගෙන එද්දී අපි තලාගත්ත ඉඟුරු සුදු ලූණු ටික, බී ලූණු ගෙඩිය, කරපිංච ටික එකතු කරගමු. මේ ටික පොඩ්ඩක් තෙල් එකේ බැදෙන්න දෙන්න. ඊට පස්සේ අපි හීනියට කපාගත්ත ගෝව ටික එකතු කරගමු. ඒ ටික හොඳට කලවම් කරලා ඊට පස්සේ කැරට් ටික එකතු කරගන්න. මේ ටික හොඳට කලවම් කරන්න. දැන් අපි කහ කුඩු තේ හැඳි කාලා, ගම්බිරිස් කුඩු තේ හැඳි කාලා, කෑලි මිරිස් තේ හැඳි එකක් එකතු කරගන්න. මම මේ වෙලාවේ හබලපිති ග්‍රෑම් 150ක් 200කින් වගේ හදන නිසා මේ දේවල් අඩු කරලා තමයි එකතු කරගත්තේ. ඔයාගේ සැර අනුව මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. දැන් මම එළවලු ටික පොඩ්ඩක් අයින් කරලා මැදට බිත්තරයක් කඩලා දාගන්නවා. මේ බිත්තරේ පොඩ්ඩක් තෙල් එකේ බැදෙන්න දෙන්න. ඊට පස්සේ අපි චූටි චූටි කෑලි වලට කඩාගමු. දැන් ඔයා බලන්න හබලපෙති ටික හොඳට මල් වගේ මේ වගේ හැදිලාද කියලා. දැන් අපි හබලපෙති ටික එකතු කරගමු. මේක දාන්නේ මේ ආහාරයක්. වී යටේ තලලා තමයි මේ හබලපෙති හදාගන්නේ. මේක සීනි පොල් දාලා කන්නත් පුළුවන්. මේ වගේ රයිස් එක හදලා කන්නත් පුළුවන්. ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. අන්තිමට ලීස් ටික එකතු කරගන්න. ඔයා විනාඩියක් විතර මේ වගේ කලවම් කරලා ලිප ඕෆ් කරගන්න. ඕන දැන් අපි හබලපිති රයිස් එක හදලා ඉවරයි. හරිම රසයි, හරිම පෝෂණීය ඉහළයි. පොඩි බබාලටම විශේෂයෙන් මෙහෙම හදලා දෙන්න. බත් කන්න නැති බබාලා ඉන්නවා නම් විශේෂයෙන්ම. ඉතින් මගේ වීඩියෝ එක යාළුවෝ අතර ෂෙයා කරන්න. ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දෙන්න. ඔයාලත් අනිවාර්යෙන් ගෙදරදී හදලා බලන්න. මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.